ඔයාට ජිම් එකට යන කම්මැලි හිතෙන දවස් නැද්ද? සමහරවිට ජිම් එකට ගියත් වර්කවුට් එක කරන කම්මැලි හිතෙන දවස් තියෙනවා. ඒක වෙන්න පුළුවන් කාරණා කීපයක් වින්ද සමහර වෙලාවට ඔය අධික ලෙස වේටපත් වීම නැත්නම් ඔය හරියට ඩයට් එක නොගෙන තිබීම සමහරවිට ඔයාට අසනීපයක් වෙන්නත් පුළුවන්. අසනීපයක් නම් ඔයා අනිවාර්යයෙන්ම බෙහෙත් ගන්න ඕනේ. ඒකට ජිම් එකට ගිහිල්ලා හරියන්නේ නැහැ. හැබැයි මම කියන්නේ ඔයාට එහෙම නැතුව එහෙම කම්මැලි හිතෙන දවසට කරන්න පුළුවන් ටිප් එක. මේක මගේ විදිය. සමහරවිට ඔයාලට ඔයාලගේම විදියක් හොයාගන්න පුළුවන්. මොකද මගේ විදිය සමහරට ඔයාලට ගැලපෙන්නේ නැති විදියට. මම ඒ දවසට අමාරුවෙන් හරි ජිම් එකට යනවා. පුළුවන් විදියට පැයට කිලෝමීටර් 5ක් වගේ වේගයෙන් දාල් වෙලා පුළුවන් තරමක් ඇවිදිනවා. ඒක විනාඩි 10ක් වෙන්න පුළුවන්, 15ක් වෙන්න පුළුවන්, 20ක් වෙන්න පුළුවන්. මට පුළුවන් විදියට මම try කරනවා. මොකද මේක continue කරන්න ඕනේ. මේක එක තැනකින් මිස් වුණොත් ඔයාලට සමහරට ඒක ජීවිත කාලෙට මිස් වෙන්න පුළුවන්. කම්මැලි හිතෙන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් ගිහිල්ලා වතුර බොනවා. ඒක තමයි මේ ප්‍රධාන දේ. පුළුවන් තරම් වතුර බොනවා. ඊට පස්සේ හොඳට කනවා. ඊට පස්සේ අපිට පුළුවන් අවස්ථාව ලැබෙන හැම වෙලාවෙම පුළුවන් තරම් හොඳට නිදා ගන්නවා. ඉතින් ඒ විදිහට ඇඟට පොඩි රෙස්ට් එකක් තමයි මේ ඉල්ලන්නේ. ඉතින් මේ රෙස්ට් එක අපි ඒක දෙන්න ඕන. ඉතින් ඔයා ජිම් එකට පුළුවන් නම් අනිවාර්යෙන්ම යන්න. ගිහිල්ලා වෙලා නිකන් හරි ඉන්න. ඔයාගේ ඉන්න යාළුවොත් එක්ක චුට්ටක් කතා කරන්න අවස්ථාවක් හම්බුනොත් එයාලට කරදරයක් වෙන්නේ නැතුව එයාලත් එක්ක කතා කරලා කොහොම හරි මේක කන්ටිනියු කරන්න. මේක ගහන්න ඕන ගේම් එකක්.